අයිබෝන් ඔබ සමග අපි ගෙවර පාරමිති බැලුවා මොකක්ද මේ මානව සම්පත් කළමනාකරණයේ මානව සම්පත යනු මොකක්ද කියන්නේ. මේ මානව සම්පතේ අපි දැක්ක වීඩියෝ ප්‍රතිකඩවල් කීපයක්. මානව සම්පත කොහොමද අපිට වැදගත් වන්නේ? මේකේ මානව සම්පත අනිත් සම්පත් අංශයන් වලදී අනිත් සම්පත් වලින් තවත් කොහොමද ඉදිරියට ඉන්නේ කියන්නේ. ඉතින් අපි බලමු දැන් මේ කළමනාකරණය කියන වචනේ කොහොමද අපිට මෙතෙන්ට ආවෙ කියලා. හරි මේක අපි සාකච්ඡාවට භාජනය කරන්න අපි බලන්න ඕන ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරණයේ අංශය කළමනාකරණය කොහොමද පෙන්වන්නේ කියන්නේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා අපේ ලෝකයේ තිබ්බේ අපි දන්නවා වැඩ වසන් ක්‍රමයක්. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බේ ඉඩම් පරිපාලන ඒකම ඒ සේවය කරන තවත් පිරිසක්. මුගක් වෙලාවට ඒගොල්ලෝ වැඩ කළේ අපි කියන ස්ලේව්ස්ලා වගේ. ඉතින් මේගොල්ලන්ට තමන්ගේ කියලා ඉන්කමක් මොනවක්වත් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ තිබ්බේ ජීවත් වෙන නිසා ජීවත් වෙන්න තැනක් වැඩලා ඉන්න තැනක් විතරයි තිබ්බේ. ඒ ඉඩම් ඊයවා. එතකොට තව තවත් අපි කියනවා කාර්මික විද්‍යාව නිසා, ඉන්දු විද්‍යාව නිසා මේ සංකල්පයේ ඉදිරියට යමින් ආවා නැහැ. අපිට ඕන අපි එනවා ඔයගොල්ලෝ ගාවට සේවය කරන්න. ඇයි අපි ඔයගොල්ලෝ අපි දෙන්න අතර කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කිසි විසීමක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් අපි උනත් රැකියාවක් නැතුව තියෙද්දී අන්න බොන්න නැතුව තියෙද්දී අපි රැකියාවක් බලාපොරොත්තු වෙන්නේ රැකියාවක් සල්ලි තියෙන එක ගන්න සල්ලි බලාපොරොත්තු වෙන අපි යද්දී අපි ඕන දෙයකට කැමති වෙනවා. අපි යා කිව්වොත් අපි කැමති පැය 8යි වැඩ කරන්න, යා කිව්ව පැය 12යි වැඩ කරන්න බෑ අපි කැමති පැය 8ට විතරයි මම වැඩ කරන්නේ පැය 8යි ඉතුරු කොට පැය ගාණක් වැඩ කරන්න කිව්වොත් එහෙම අපිට කොන්දේසියකට එන්න බෑ. මොකද මම බඩගින්නේ, මගේ පවුල බඩගින්නේ, මගේ දරු පවුල බඩගින්නේ. ඒතර ඉබේම අපි ඒ කියන කොන්දේසිය වල අපි කැමති වෙනවා. ඒතර ඒ නිසා මේක ලිඛිත කිවිසුමක් වුණා. මේක කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් යටතේ වුණා. ටිකක් කාලයක් ඇද්දී මේක තේරෙන්න පටන් ගත්තා. මේ තුලින් අසාධාරණ සිද්ධ වෙනවා. මොකද භාගයෙන් පවර එක තියෙන්නේ ඇමලේම ඉඩම් මිනිහ කියන්නේ ආයතනින් කරවන. එතකොට කාලයක් ඇද්දී තමයි එක් ප්ලෑන් තුලින් ආවේ අපිට උපරිම පැය ගන්න මෙච්චරයි ඕනේ. මේ එක කියන දිනේ ආවෙත් ඒ තුලින් තමයි. ඉතින් අපි විප්ලෑන් ගැන අපි පසුව සාකච්ඡා කරමු. විප්ලෑන් කොහොමද ඇති වුනේ? ඒවට පස්සේ කතා කරමු. ඒ වගේ බුද්ධි විකාශනයෙන් තුලින් අත්දැකීම් ලැබුණු තව තවත් ඉදිරියට යෑම තුලින් තමයි employment law ඒ කියන්නේ කම්කරු නීතියක් කියන එකක් ආවා. ඒ කියන්නේ contract agreement වලදී තියෙන්න පුළුවන්. නමුත් කම්කරු නීතිය ඒ දේවල් කම්කරු නීතියට උඩින් යන්නේ නැහැ. Employment law cannot be superseded by contract law. ඉතින් මේ වගේ වූ කොන්දේසි තුලින් පුළුවන් වුණා නිසි පරිදි ක්‍රියාත්මක වන පද්ධති රාමුවක්, නීති රාමුවක් යෝජනා කරන්නට ව්‍යාපාරයන් වලට, ආයතනයන් වලට මේ කම්කරු නීතිය, කම්කරු පද්ධතිය. නමුත් මේව මොකක් වෙලාට කන්ට්‍රෝල් කළේ, මේ මොකක් වෙලාට දෙපාර්තමේන්තු වශයෙන් පරිපාලනය කළේ අපි කියනවා පර්සනල් මැනේජර්. ඉස්සර කිව්වේ පර්සනල් මැනේජර්. දැන් තමයි හියුමන් රිසෝස් මැනේජර්. ඉස්සර කිව්වේ පර්සනල් මැනේජර්. ඉතින් පර්සනල් ඩිපාර්ට්මන්ට් අපි කියන ඒ කාලේ යන්නේ මොකක්ද නිවාඩ ඔක්කොමද කරන්නේ පර්සනල් ඩිපාර්ට්මන්ට් එකට යනවා. එතකොට මේ පර්සනල් ඩිපාර්ට්මන්ට් එකට යාම මේ පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ප්‍රධාන වශයෙන් බලන්නේ ඉම්ප්ලොයිට නිවාඩුවක් ඉම්ප්ලොයි වැඩ කරන්නේ නැත්තේ ඇයි? ආ වැඩ කරන්නේ නැත්තේ මේ තුන් නිසා මෙයාට ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් මෙයාගේ මේ වගේ ට්‍රේනින් කරන්න ඕන. ඒ පැති කිසිම දෙයක් නෙමෙයි බලන්නේ. යාමල ඕකේ මෙයා වැඩ කරන්න ඕන. මෙයාට අපි මෙච්චර පඩියක් ගෙවනවා. පඩි ලස්සනට ගෙවලා තියෙනවා. ඕකේ මෙයාට ඕටිත් ලස්සන නීති අනුව ගෙවලා තියෙනවා. එහෙනම් මෙයා වැඩ කරන්න ඕන. ඉතින් ඒවත් තවදුරටත් බුද්ධි විකාශනය වෙමින් තවදුරටත් එක සයිකොලොජි පැත්ත විකාශනය වෙමින් අපි කියනවා මනෝවිද්‍යාව පැත්ත විකාශනය වෙමින් ආවා පැමිණියා human resource
මැනේජ්මන්ට් පැත්තට. මේ human resource management තුලින් තමයි ඊට පස්සේ තවත් කියන්නේ මේ employee ඉස්සර බැලුවේ balance sheet එකේ profit and loss account වලයි බැලුවේ. ඒ කියන්නේ ගණනාධිකරණයේ බැලුවේ මේක cost එකක් විදියට විතරයි. මෙන්න කිසිම දෙයක බැලුවේ නැහැ. ඕකේ ට්‍රේනින් කරන්න යවනවල අයියෝ ට්‍රේනින් කරන්න යවන්න ඕන ට්‍රේනින් එක cost එකක්. පඩි ගෙවන්නවද පඩි එක cost එකක්. ඉතින් මේ වගේ දෙයක් තමයි උනේ. ඉතින් නමුත් දැන් human resource management එක තුලින් පුළුවන් වෙලා තියෙනවා මේක cost එකක් විදියටම නෙමෙයි. මේක නෑ මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියටත් බලන්න මේක ඒක සම්පතක් විදියටත් බලන්න කියන්නේ. ඒකම තමයි මෙයාට අපි පඩි දුන්නා කියලා පළියටම මෙයා වැඩ කරන්නේ නෑ. මෙයාට තව තවත් ෆැක්ටර්ස් බලපාන ඒවා උඟාක් ඒවා තියෙනවා. උඟාක් ඒවත් අපි බලන්න ඕන. ඉතින් ඔකට කියනවා මොටිවේෂනල් අපි කියන අභිපේරණ නීති කියලා එකක ඒවා තියෙනවා මොටිවේෂනල් තියරිස් කියලා තියෙනවා. ඉතින් තව තියෙනවා performance theories කියලා තියෙනවා. ඉතින් ඔයාලට කියන Maslow hierarchy theories කියලා තියෙනවා. Herzberg theory කියලා තියෙනවා. ඒ සෑම දෙයක්ම ආවේ අන්නාර පදනමට. මොකද්ද පදනම? මුලින්ම ආවා කම්කරු කාර්මික විප්ලවයක් නිසා මේ වහල් සේවයේ පරිණාමයට ලක් වුණා විවෝල් වුණා තනිකරම කොන්ට්‍රැක්ට් ලෝ එකකට. ඒතර මේ කොන්ට්‍රැක්ට් ලෝ එකත් තව තවත් යාන්ත්‍රිකකරණයේ මේ විප්ලවයේ යාන්ත්‍රික විප්ලවය නිසා ඒ තව තවත් මේව වුණා පරිණාමයකට විවෝල් ඉවොලුෂන් එකට ලක් වුණා ලේබර් ලෝ පැත්තට. එතකොට මේ පර්සනල් මැනේජ්මන්ට් ලේබර් ලෝ පැත්ත තව තවත් ඉවොලුෂන් එකකට ලක් වුණා තනිකරම human resource management පැත්තට. ඒක උනේ ඒක සම්බන්ධ උනේ සයිකොලොජි පැත්ත නිසා. ඉතින් දැන් human resource management පැත්තත් තව තවත් දියුණු වෙමින් තව තවත් විකාශනය වෙමින් අද ඇවිල්ලා තියෙනවා human resource development කියන පැත්ත. ඉතින් මේ human resource development ඇවිල්ලා තියෙන්නේ කොහොමද? දැන් අපි කියනවා අපි මුලින්ම බැලුවා මුලින්ම කාවේ යාන්ත්‍රික විප්ලවය නිසා. ඊට පස්සේ දෙවෙනි ඉවොලුෂන් එක ආවේ සයිකොලොජි මනෝවිද්‍යාව කියන එකේ ඇති වුණු දියුණුව නිසා. හරි. ඊට පස්සේ තුන්වෙනි එක ආවේ කොහොමද? human resource development කියන පැත්තට ආවේ කොහොමද? ඒ කියන්නේ මානවයා කියන එක සම්පතක් විතරක් නෙවෙයි මානව සම්පත කළමනාකරණය කරනවා විතරක් නෙවෙයි මානව සම්පත කියන්නේ ඩෙවලොප් කරන්න ඕනද? ඉතින් මේකද මෙතෙන් දෙයිලා තියෙන්නේ මොකද emotional intelligence කියන ෆැක්ට් එක නිසා. emotional intelligence කියන ෆැක්ට් එක නිසා. අද මේ දේ ගැන තමයි උගක් කට්ටිය කතා කරන්නේ. ඉතින් අද අවුරුදු ගානක් තිස්සේම මේ විද්‍යාඥ වලට ලක් වෙමින් අද මානව සම්පත කියන එක කළමනාකරණය තුල ආයතනය තුල තාමත් කාර්යභාර වගකීමක් ඉෂ්ට කරනවා.